साधुनादे पवतन नेवत वार्यक साधुनादे पवतन සියලු දෙනාම සීපී දුවාගෙන තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය තුන්වරක් කියන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावाधा वीरमणि सिक्खापदं समादियामि सुरामेर मज्जपमा दट्टाना वीरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन संपादे तब्बं साधु කියන්නේ नाम समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्य मुक्तदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य හැමදෙනාම මා කීවාට පසු කියන්න මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ने महाभद्र कल्पये गौतम नमिं संबुद्ध राज्येत पतिवदाल सेक एलोतुरा बुදුරජාණන් වහන්සේගේ नवरहादि बुදුගුණයන්ට සතර දළදා සතර සිරිපා වහන්සේලාගේ අනන්ත ගුණයන්ට
සියලුම කේශ ධාතුන් වහන්සේලාගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණයන්ත මේ ලෝතලයට පහළ වී වදාළ පහළ වන්නා වූ අනන්ත ගුණයත්තා වූ ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණයන්තද ජීවමාන බුදු කෙනෙකු වැනි වූ ජය සිරි මහා බෝසමිඳුන්ගේ සියලුම සාකා බෝසමිඳුන්ගේ අනන්ත ගුණයන්තද සියලු බුදුරජාණන් වහන්සේලා සෙවන දුන්නා වූ සෙවන දෙන්නා වූ සියලුම බෝසමිඳුන්ගේ අනන්ත ගුණයන්තද අසෝර දහසක් ධර්මස්කන්ධයන්ගේ අනන්ත ගුණයන්තද නික්ලේශී නිස්පාපී මහරහතන් වහන්සේලාගේ මහා තෙරණින් වහන්සේලාගේ අනන්ත ගුණයන්තද ධාතුන් වහන්සේලාටද මාගේ මේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාම වේවා මාගේ නමස්කාර වේවා මාගේ වන්දනාව වේවා සාදු කියන්නේ හැමදෙනාම මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නාග ලෝකේ මේ කොයි තැනක හෝ මේ උත්තම බුද්ධ ශාසනය තුළින් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ඵලයන්ට පත්ව යම් උත්තමයන්න් වහන්සේ නමක් වැඩ සිටීද ඒ මගඵල අවබෝධයට පත්ව සෝවාන් ඵලයේ සකෘදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ වැඩ සිටින ඒ උත්තමයන්න් වහන්සේලාටද මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අනුමෝදන් වේවා උන්වහන්සේලාට මාගේ ගෞරවයේ නමස්කාරය උපහාරය වේවා උන්වහන්සේලාටද මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අනුලතු අනුමෝදන් වේවා පතන බෝධියකින් උතුම් බුදු පසේ බුදු මාරහත් බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන්නට මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අනුලතු අනුමෝදන් වෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරන් ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබුණේ නිකම්ම පින්නතුනි මේ සියල්ල උරුමයක් හැටියට ලැබුණේ ඉඳ නෙවෙයි මේ උරුමය වෙනුවෙන් පින්නතුනි අනන්ත අප්‍රමාණ විශාල කැපකිරීම මේ රට ජාති සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපවත් වී වදාළ මහ යතිවරයන්න් වහන්සේලා විසින් සිදු කරන්නට දුන්නා මේ පින්නතුනි ගණනින් සීමා කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි මේ මහ යතිවරයන්න් වහන්සේලා ඔයත් වහලා තිබෙනවා මේ ලක් ඉතිහාසය තුළ බැමිණිටිය සාය කියලා අති දුෂ්කර කාල වකවානුවක් තිබුණා කියලා. වැස්ස නැතිව, කණ්ඩ බොණ්ඩ නැතිව, ආහාර පාන නැතිව බොහෝ දුක් විඳපු කාල වකවානු මේ රට නැති වෙච්ච දුර්භික්ෂ කාලයන් තුලදී ගේ පැවිදි අනන්ත අප්‍රමාණ පිරිස් අනේක විද දුක් ගැට මැද ජීවිතය ගත කළ බව. ඒ වගේම ගෙදර ළමයි ටිකටවත් කන්ට දෙන්න නැති අවස්ථාවන් තුලදී
විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නයට දාන ටිකක් හදාගෙන ගෙනියනවා කියන කාරණය අති දුෂ්කර කාර්යයක් බවට පත් වුණා. ගෙදර දරුවන්ට කන්ට තිබිච්ච හාල් මුණ්ඩුව හදාගෙන ඒ මහා යතිවරයන්න් වහන්සේලා වෙනුවෙන් ශාසනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් සමහර වෙලාවට ඒ ගෙදර ළමයින්ට කන්ට තිබිච්ච හාල් මුණ්ඩුව හදාගෙන බත් ටික හදාගෙන ඒ ස්වාමීන් වහන්සේලාට පූජා කළා. පින්තුනි මේ දුෂ්කර ජීවිතයේ සමහර විට දරා ගන්න බැරි ස්වාමීන් වහන්සේලා උපවැදී වුණා. ගස්වල ගෙඩිකොළ අනුභව කරමින් කාලය ගත කළා. ඉතින් මෙහෙමයි සම්බුද්ධ ශාසනය රැකගන්න, මේ ධර්මයේ රැකගන්න, මේ චීවර પરම්පරාව රැකගන්න ඒ දුර්භික්ෂ කාලයන් තුලදී අපේ මහා යතිවරයන්න් වහන්සේලා ජීවිත පරිත්‍යාග කළේ කටයුතු කළේ. ඒ වගේම මේ ලංකාව නොඑක ආකාරයේ අධිරාජ්‍යවාදී පැත්ත වහලා තිබෙනවා ලන්දේසීන් පෘතුගීසීන් ආදී කියලා. ඒ જાතින් මේ රට ආක්‍රමණය කරලා අල්ලගෙන ඉන්නකොට පින්නතෝනේ මේ බුද්ධ ශාසනය තුළ ඉන්න බොහෝ අය ඒ ආගම් වලට හරවගත්තා. විහාරස්ථාන වලට ස්වාමීන් වහන්සේලාට නොඑක ආකාරයේ ප්‍රහාර එල්ල කළා. දන් දෙන ඇත්තන්ට දන් දීම පවා අවහිරයතාවයට පත් වෙන කටයුතු කරන්නට දුන්නා. විශාල බෞද්ධ පින්නතුන් නොඑක ආකාරයේ වාසියට මරණ බිය නිසා පින්නතුනේ ආගම දහමට හැරුණා. එහෙනම් එදත් පින්නතුනේ අපේ අතිවරයන් වහන්සේලා ජීවිතේ පරිදුවන තබලා මරණ අපවත් වෙන්න බිය නැතිව උන්වහන්සේලා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන මේ චීවර પરම්පරාව ආරක්ෂා කරගෙන මට ඔබට මේ උරුමය ලැබලා දුන්නා. එහෙනම් අපේ අපවත් දිවදාල මහ යතිවරයන් වහන්සේලා කොයි තරම් කැපකිරීමක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කළා තියෙන්නේ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාව විතරක් නෙවෙයි ලෝකේ සෑම රටකම ඒ රටවල් වල බුද්ධ ශාසනය වෙනුවෙන් මේ චීවර પરම්පරාව කැඩෙන්න නොදී ආරක්ෂා කරගෙන ආපු නිසා තමයි අද අපි සැනසෙන්නේ බුදුබණ පදයක් ශ්‍රවණය කරලා. එහෙනම් මේ උත්තම උරුමය මට ඔබට උරුම කළ දීපු ඒ මහා යතිවරයන් වහන්සේලාට ඒ මහා අපවත් දිවදාලා සියලුම ඒ මහා සංඝ රත්නයට සිල් මෑණිවරුන්ට මේ උතුම් ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අනුනතු අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. භවගාමී සසර ගමන සුවපත් වේවා. දුකගණන් දුකින් අත මිදේවා. සැපතකනම් ඒ සැපත වඩා වර්ධනය කරගනිත්වා. පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරමි. ඔබට මෙතන වාඩි වෙලා බණ අහන්න පුළුවන්කම ලැබුණේ කවුරු නිසාද කියන කාරණයක් සිහියට නගාගෙනම මේ දේශනාව පිනතුරේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ කවුරු නිසාද? ස්වාමීන් වහන්සේලා හැටියට අද අපි මෙතන වාඩි වෙලා බණ කියන්නේ කවුරු නිසාද කියන කාරණේ පැහැදිලි කරන්න දෙනවා. ඒ වගේම ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ ඔබගේ ලැබිච්ච මේ භවයේ තුලදී ලැබිච්ච අම්මා තාත්තගේ කැපකිරීමට එහා ගියපු කැපකිරීමක් ඔබගේ ආච්චල සීයල කිත්තල කෙරකිත්තල අත්තල පනත්තල කළා. අත්තල පනත්තලාගෙන් එහාටත් සමහර විට යන්න පුළුවන්. ඒ තමයි ලන්දේසින් පෘතුගීසීන් මේ ලංකාව අල්ලගෙන ඉන්නකොට ආගමට හරව ගන්නකොට ඔබගේ මව් පාර්ශ්වයේ අම්මා හරි ඔබගේ පිය පාර්ශ්වයේ පියා හරි පින්නතුනේ මරණ බිය නිසා හරි නොයෙක් ලාභ අපේක්ෂාවන්ට ගොදුරු වෙලා හරි එදා පින්නතුනේ 1800 ගණන් වල ඔබගේ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ කොතනක හරි කවුරු හරි බුදුදහම හැරදාලා විනාශමකට ගියා නම් කවදාවත් පින්නතුනේ ඔබ අද මෙතන වාඩි වෙලා බණ අහන්නේ නැහැ. ඔබ මෙතන නෙවෙයි ඉන්නේ දේවස්ථානෙක. ඒ නිසා මතක තියාගන්න ඔබ මේ මනුස්ස ලෝකෙ උපදින භවයන් පාසාම බෞද්ධෙක් වෙලා ඉපදුණා.
තථාගතයන් වහන්සේගේ ශාසනයේ උරුමය ලැබුවොත් අන්න බලවේග වලින් ජයගෙන මරුණත් මම භාගතුන් වහන්සේ අත්හැරලා යන්නේ නැහැ කියලා ජීවිත පරිත්‍යාගයෙන් පින්නතුනි මේ ශාසනයේ උරුමය මට ඔබට ලබා දීපු මව් පාර්ශවයට පිය පාර්ශවයට දෙකුල පරම්පරාවේ ජීවිත කැපකිරීම කරපු ඒ මුතුන් මිත්තන්ට මාගේ ගෞරවය නමස්කාරය වේවා උපහාරය වේවා මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අඩු නැතුවේ හැම දිනාට අනුමෝදන් වේවා දුක ගණන් දුකින් අත මිදේවා සැපතකනම් ඒ සැපත වඩා වර්ධනය කරගනිත්වා පතන බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරන්න. අවසාන ප්‍රාර්ථනාව පින්නතුන් මේ රට පාලනය කරපු පාලකයෝ ඉතිහාසයක් පින්නතුන් ඉතුරු කරලා ගියා ලොකු කැපකිරීම කරලා ගියේ රටට ජාතියට ශාසනයට වැඩ කරලා පොළොන්නරු යුගයට අනුරාධපුර යුගයට ගියාම නටබුන් බලන්න ගියාම පින්නතුනේ විහෙර විහාර වලින් අපිට කියා දෙන්නේ මොනවද? ඒ වගේම රජවරු හිටපු තැන් වලින් අපිට කියලා දෙන්නේ මොනවද? ඒ රජදරුව කරපු කැපකිරීම. එහෙනම් මේ වෙලාවේ මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය ඒ මිය ගියා වූ ජාති මහ රජදරුවන්ට රණකාමීන්ට රණවිරුවන්ට මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය ඒ ජාති මුතුන් මිත්තන්ට අනුමෝදන් වේවා. ඒ හැමදෙනාම බවගාමී සසර සූපත් වේවා. අබහුවේ තැනක ඇත්නම් පින්ගත හැකි තැනක ඇත්නම් කවුරු හරි ඒ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් දෙවි පරදොන්න තියලා කටයුතු කළ මිය ගිය ඒ සියලු දෙනාට මේ ධර්ම දානමේ පිනේ කුසලයේ සත්‍ය අනුමෝදන් වේවා. මේ ලබන පින් අඩු නැතු අනුමෝදන්ව පතන බෝධියකින් නිවනින්ම සනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා කරමි. නැවත වාරයක් හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. මාදුර භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනේ සෙම්ම සමුත්ථාන ආබාධා කියන අසනීප තත්ත්වයෙන් යම් ආකාරයක සිටියත් අපේ කොස්වැටියේ නන්දසිරි හාමුදුරුවෝ ධර්ම දේශනාව සඳහා ආරාධනාවන් සිද්ධ කරන්නට දුනා. කැස්ස චුට්ටක් තිබුණත් ධර්ම දේශනාව සඳහා වැඩම කරන්න දේශනාව බාරගත්තා. ඒ නිසා හැම කෙනෙක්ම මා කතා කරන මා පිට කරන හැම වචනයක්ම මම සාමාන්‍යයෙන් පිට කරන්නේ නිෂ්ඵල වචන නෙවෙයි. මම පිට කරන හැම වචනයක්ම ප්‍රයෝජනවත් වචනයක්මයි පිට කරන්නේ. ඒ නිසා සාවධානව අහගෙන ඉඳලා තමන්ගේ ජීවිතයට ඒව යොමු කරගත්තොත්, ගොඩනගා ගත්තොත්, එකතු කරගත්තොත්, තවත් කෙනෙකුට දායාද කළොත් ඒක තමන්වත් මේ රටට ජාතියට ශාසනයට ණය නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තම තමන්ගේ සසරටත් ආලෝකයක් වේ. ඒ නිසා ඒ කාරණාවත් සිහිපත් කර සිටිනවා. මේ සදහැවර ධර්ම දානමේ පින්කම මේ සදහැවර පින්නතුන්ට ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබුණේ මේ පින්කම සිද්ධ කරනවා මීට වසරයි මාස 9කට පෙර පරලෝසපත් වූ RDH කුමාරසිරි මහතාට එම මහතාගේ දෙමව්පියන් වන පරලෝසපත් RD හෙන්ද්‍රි පියාණන් හා KM OA ජයතිලක මෑණියන් යන දෙපළට පරලෝසපත් DB රණසිංහ පියාණන්ටත් DC වීරසිංහ මෑණියන්ටත් ජීවානන්ද රණසිංහ ප්‍රේමානන්ද රණසිංහ සහ ශ්‍රියානන්ද රණසිංහ සහෝදරයන්ටත් මාටින් ජයතිලක පියාණන් හා සුමනා ජයතිලක මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීමටත් ප්‍රධාන නිමිති කාරණා හැටියට තබාගෙන
මෙම විහාරස්ථානයේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේලා වන වැඩ සිට අපවත් විවදාන ඒ මාහෝ මෛත්‍රී ස්වාමීන් වහන්සේට හා අප නමින් ඒ පින්වත් හැමදෙනා නමින් මිය පරලෝකීය සංසාරගත සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාටම මියගේ හැම දෙනාට පින් අනුමෝදන් කිරීමේ නිමිති කාරණාවන් අදවත් තුල තබාගෙන සුජීවත්ව ජීවත් වෙන සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දානමේ පින්කම මේ හැම දෙනා විසින් සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා මේ ධර්ම ශ්‍රවණය කරන්ට සූදානම්ව සිටින මේ සදහැවන පින්වත් හැම දෙනාම දායකත්වයේ තරන පිටතොනේ ධර්ම දානමේ පින්කමක් කියන්නේ මොනතරම් වටින අවස්ථාවක්ද කියන කාරණය හැම කෙනෙක්ම හඳුනගෙන සිද්ධ කරන තරමට එහි ඵලය වැඩි. දැන් මේ වෙලාවේ පින්නතුනේ දේශනාව සඳහා වැඩම කරලා දැන් විනාඩි 15කට 20කට ආසන්න කාලයක් මොනවා හරි මාගේ මේ කටින් ඔයත් වෙනුවෙන් මොනවා හරි ටිකක් කියවුණා. මේ කියවෙච්ච ටික ඔක්කොටම මතකේ රැඳී තිබෙනවා නම් ඒ තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් මම හිතනවා 100%ක් මං කියව ටික ඔක්කොම මතක නැහැ කියලා. මීට පෙරත් පින්නතුනේ මේ විහාරස්ථානයේ අවස්ථා දෙකක් හරි තුනක් හරි මම ධර්ම දේශනාවට වැඩම කළා තිබෙනවා. හැබැයි එදා පැහැදිලි කරපු කතා කරපු දේශනා කරපු දේවල් අද මම ප්‍රායෝගිකව දැක්කේ නැහැ එක්තැනකදී. මොකද්ද තැන? එකක් තමයි මම බැලුවා සතිය පිහිටුවාගෙන ඉන්නවද කියලා. ඒකනම් සතිය පිහිටුවාගෙන හිටියා. සිල් සමාදන් වෙ නැත්තන්ටත් ඔක්කොටම එකතුව පොදුවේ තමයි මම ආමන්ත්‍රණය කළේ තිසර සහිත පංචශීලයේ සමාදන් වෙන සියලුම දෙනාම নমස්කාරය කියන්නේ කියලා. මම බැලුවා සිල් සමාදන් වෙච්ච අය নমස්කාරය කියලා පංචශීල් සමාදන් වේද කියලා බැලුවා. උට අන්න ඒක නම් ගැලවුණා යන්තම් සිහිය පිහිටුවාගෙන හිටපු නිසා කල්පනාවට ආවා අද මං සිල් සමාදන් වෙලා සිටින්නේ ඒ නිසා මේ සිල් පවාරණය කරන වෙලාවට මේ පංචශීල් සමාදන් වෙන්නේ. ඒ නිසා ඒකෙන් බේරුණා. හැබැයි එක තැනකදී පින්නතුණි ඔය ඇත්තු අහුණා. ඒක මට ඇහුනේ නෑ පිළිුනේ නෑ. මොකද මම දේශනාවකට වැඩම කරපු වෙලාවක මම අකුරෙන් අකුර වචනෙන් වචන පැහැදිලි කරලා දුන්න එක නෑ කියන්න බෑ දේවතා ආරාධනාව සම්බන්ධයෙන්. දේවතා ආරාධනාව සම්බන්ධයෙන් පැහැදිලි කළා. හැබැයි දේවතා ආරාධනාව සිද්ධ කළ අවසන් වෙනකොට ඔය පින්නතෝ අනුමත කළේ නෑ සාදු නාද පවත්වුවේ. දේවතා ආරාධනාව නිම වෙනකොට මනුස්ස ලෝකේ නියෝජනය කරමින් ආපු ඔය ඇත්තෝ දෙවි දේවතන් වහන්සේලට වඩින්න කියලා අනුමත කරන්න ඕන පිළිගන්න ඕන. ඔය ඇත්තෝ සාදු සාදු කියලා පිළිගත්තේ නෑ. එතකොට මේ දේවතා ආරාධනාව කරනකොට ඔය ඇත්තන්ට චිත්ත රූප වශයෙන් එහි අදහසක් හිතටගෙන චිත්ත රූප වශයෙන් ඔය ඇත්තන්ට එක පේන්න ඕන. සමන්ත චක්කවාලේසු කියනකොට මේ මනසින් මේ විශ්වතලයේ පේන්න ඕන. කොහෙද? දිවි ලෝක තියෙන කොහෙද? පින්නතුනි ප්‍රශ්න ගොඩක් මැද අපි මේ ලංකාවේ ජීවත් වෙන්නේ. ලංකාවේ බෞද්ධ පින්නතුන් ප්‍රශ්න ගොඩක් මැද. දෙගිඩියාවෙන් ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද ලංකාවේ? දෙගිඩියාවෙන් ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද මේ ශාසනය පිළිබඳ? ගිහි පැවිදි ભેදයකින් තොරව දෙගිඩියාවෙන් ඉන්න. දෙගිඩියාවෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අතර එකක් තමයි දිව්‍ය ලෝක විශ්වාස කරන්නේ නැහැ. දිව්‍ය ලෝක විශ්වාස කරන්නේ නැහැ. දිව්‍ය ලෝක තියෙනවද නැද්ද කියන කාරණේ කියන්නේ මමද බුදුහාමුදුරුවෝ. තර බුදුහාමුදුරුවෝ කියන දේ විශ්වාස කළ යුතුද නැද්ද? බුදුහාමුදුරුවෝ යම් දෙයක් කිව්වනම් කිව්ව දේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි අකුරක් නෑර විශ්වාස කරනවා. අයි වෙන කවුරුවක් කියන කෙනෙක් වැඩන්නේ. මම කිව්වොත් දිව්‍ය ලෝක නැහැ කියලා
ඔය ඇත්තන්ට ඒක අදාළ නැහැ. ඒක හාමුදුරන්ගේ දර්ශනේ දැක්ක. ඒක හාමුදුරන්ගේ දර්ශන. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්වනම් දිව්‍ය ලෝක තියෙනවද නැද්ද කියලා බුදුහාමුදුරුවෝ කිව්වද විශ්වාස කරන්න. එතකොට පින්නතනේ මුගලන් හාමුදුරුවෝ. මුගලන් හාමුදුරුවෝ කියන්නේ කවුද? අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් එක නම. මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ටත් වඩා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට විනිවිදව පින්නතුනේ ගෙනහැර පානවා. මොනවා ගෙනහැර පානවා? දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකෙ තොරතුරු ගෙනල්ලා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට කියනවා අහවල් දිව්‍ය ලෝකෙ අහවල් දිව්‍යාංගනාව මෙන්න මේ දේවත්වයට පත් වෙලා තියෙන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තියෙන මෙන්න මේ මනුස්ස ලෝකෙ ඉඳගෙන මෙන්න මේ කරපු ක්‍රියාව නිසා මෙන්න මේ කරපු ක්‍රියාව නිසා තමයි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. දිව්‍ය ලෝක උප්පත්ති ලැබලා තියෙන්නේ. දිව්‍ය ලෝක උප්පත්ති ලැබලා තියෙන්නේ මනුස්ස ලෝකෙදී මෙන්න මේ ක්‍රියාව කරපු නිසා. මෙන්න මේ ක්‍රියාව කරපු නිසා කියලා මොගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා විනිවිද වහලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියනවා ඒකට අපි කියනවා විමාන වස්තු කියලා. ඒ දිව්‍ය කතා පැහැදිලි කරන තැන දේශනා කරන තැන සඳහන් කරන විමාන වස්තු කතා. එතකොට පින්නතුන් නිරයට ගිහිල්ලා නිරිසත්‍යයත් එක්ක කතා කරන නිරයට ගිහිල්ලා කතා කරලා ඇවිල්ලා කියනවා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට අන්න නිරිසත්වෙක් කියලා අන්න අමනුස්සයෙක් කියලා අන්න නිරිසත්වෙක් කියලා මෙන්න මේ තැන ඉන්නවා ප්‍රේතෙක් වෙලා ඉන්නවා මෙන්න මේ මනුස්ස ලෝකෙදගෙන මෙන්න මෙහෙම කරපු නිසා මුගලන් හාමුදුරුවෝ වැරදි කළාම පව් කළාම අකුසල කළාම යන තැන. එතකොට පින්නතුනේ එතකොට പ്രേත වස්තුව කියලා එක දේශනා වුණේ പ്രേත වස්තුවේ සඳහන් වෙන්නේ ඒකයි. එතකොට දිව්‍ය ලෝක, මනුස්ස දිව්‍ය ලෝක, പ്രേත ලෝක කියන කාරණේ අපි හැම කෙනෙක්ම විශ්වාස කරන්න ඕන. පළවෙනි එක තමයි බුදුහාමුදුරුවම බිම්බිසාර රජුරෝ පළවෙනි පින්කම සිද්ධ කරපු වෙලාවේ මලගේ ඥාතියින්ට පින් දෙන වෙලාවේ ඒ දෙන පින් අරගෙන බොහෝ අය ගියා කියලා සඳහන් කළේ තිරෝගොඩ සූත්‍රයේම කොහෙටද දිව්‍ය ලෝකෙ. බොහෝ අය ඒ දෙන පින් අරගෙන දිව්‍ය ලෝක උප්පත්ති ලැබුවා කියලා සඳහන් කරනවා. එහෙනම් පිනතුනේ දිව්‍ය ලෝකයේ තියෙනවද නැද්ද කියන කාරණය බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන නිසා අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕන. එහෙනම් දිව්‍ය ලෝකේ තියෙනවා අහස් තලයේ. අහස් තලයේ දිව්‍ය ලෝකේ තියෙනවා. එතකොට මේ පෘථිවි තලයට ගහකොළට අධිග්‍රහිත වෙන්න දෙවි දේවතාන් වහන්සේලාත් ඉන්නවා. ස්වර්ණමාලී දෙවිඳුන් කියලා අහලා තියෙනවා. එතකොට පින්නතුනේ සමන්ත චක්කවාලේසෝ කියලා කතා කරනකොට අහසට පොළවට ආකාසට්ටාච බුම්මට්ටා කියන්නේ ආකාසට්ටා කියන්නේ අහස් තලයට බුම්මට්ටා කියන්නේ මේ පොළොව තලයට අහස පොළොවට අධිග්‍රහිත මේ සමන්ත චක්කවාලේසු මුළු මහත් විශ්ව තලයටම අධිග්‍රහිත මේ සමස්ත විශ්වයේම වැඩ සිටින සියලුම දේව මණ්ඩලේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා එහි පිල්ලමක් ගහන්න යන සෙනයක් ආ සමානව වඩින්න කියලා ආරාධනා කරන අත්‍රා ගච්ඡන්තු දේවතා ගච්ඡන්තු වඩිත්වා සියලු දෙවි දේවතාන් වහන්සේ. ඔයත් එතකොට ඒ ගාථාවෙ හිම කියනකොට දැක්කද මනසේ චිත්‍ර රූප ඇති කරගත්තද චිත්‍ර වලින් හරි අපි දිවි දේවතාන් වහන්සේලා දැකලා තියෙනවා. ඊට පස්සේ එහෙම එන්න කියලා ඊට පස්සේ කරන ප්‍රාර්ථනා මොකද්ද? සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා. ඒ සද්ධර්මයේ බාධකුන් වහන්සේගේ මුනින්ද්‍රයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දහම් පිටක් දේශනා කරන තැනත් එතෙන්ට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරන සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු අසත්වා සග්ග මොක්කදං ඒ ධර්ම ශ්‍රවණය කරලා බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා බෝධිය එක්තරා බෝධියකට පත්ව නිවනට අවශ්‍ය පාරමිතාවක් කරගන්න සත්‍යයක් කරගන්න පිනක් කරගන්න කුසලයක් කරගන්න වඩින්න කියලා ආරාධනා කරා. එතකොට මනුස්ස ලෝකේ ඔය ඇත්තොයි. මනුස්ස ලෝකේ. එතකොට මේ ඉන්න මනුස්ස ලෝකේ ඉන්න ඔබ සවිඥානිකවද ඉන්න අවිඥානිකවද? කල්පනාවෙන් දෙන්න. ඔබට අනුමත කළාද? එතකොට උන්වහන්සේලා දුටුවද? එතකොට අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකක්ද? අපි පින්නතුනේ දුරස් වෙලා තිබෙනවා. දිව්‍ය ලෝක මනුස්ස ලෝක අතර දුරස්ථභාවය ඇති වෙලා තිබෙන්නේ කුමක් නිසාද? අපිම
ආධ්‍යාත්මයේ පිරීම එකක්. ඊට පස්සේ ගණන් ගන්නේ නැති එක. ගණන් ගන්නේ නැහැ. ඇයි ඔය ඇත්තෝ දෙවියන්ට පින් දෙන්නේ අත් දෙක බැඳගෙන? දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්නේ අත් දෙක බැඳගෙන ඇයි? හැමෝම කරන්නේ දැකලා තියෙන හින්දානේ. හැබැයි දෙවි දේවතාවුන් වහන්සේලා මොන වගේ අයද කියලා දැනගත්තොත් කවදාවත් අත් දෙක බැඳගෙන පින් දෙන්නේ නැහැ. අත් දෙක බැඳගෙනද පින් දෙන්න ඕන, අත් දෙක එකතු කරලා බැඳගෙන. අත් දෙක එකතු කරලා බැඳගෙන පින් දෙන්න ඕන. ඇයි? නිකමට හිතන්නකෝ. රෙස්පෙක්ට් එක මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ කොච්චරද කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං සදාති චිරං රක්ඛන්තු තං සදාති. එතන මේකෙන් කියන්නේ මොකක්ද? ආකාසට්ඨා ච බුම්මට්ඨා අහස් තලයට පොළොව තලයට අධිග්‍රහිත සීලම ආකාශ භෝමාෂ්ට සීලම දෙවි දේවතාවුන් වහන්සේලා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අප මේ මනුස්ස ලෝකේ මනුලව ඉඳගෙන කරන පින් අනුමෝදන් වෙලා චිරං රක්칸තු බොහෝ කාලයක් රක්칸තු ශාසනං සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර චිරං රක්칸තු දේශනං ත්‍රිපිටකය මේ ධර්මස්කන්ධය ආරක්ෂා කරන්න චිරං රක්칸තු මං සදාති බොහෝ කාලයක් මාව ආරක්ෂා කර චිරං රක්칸තු තං සදාති බොහෝ කාලයක් මගේ පවුලේ අය මගේ ඥාතීන් මගේ හිතවත් අය මගේ රටේ අය ආරක්ෂා කරා. එතකොට රෙස්පෙක්ට් එක කොහොමද? රෙස්පෙක්ට් එක මුන් අපෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මුන්ට වැදලා පින් දෙන්න හොඳ නැහැ. අපි වැඳින්නේ නැතුව ගාතාව කියලා පින් දෙනවා. එතකොට පින්නතොනි උන්වහන්සේගේ ගාංගලේ ආශිර්වාද ලැබෙයි. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය මනුස්ස ලෝකයට ලැබෙයි නේ? ඒතර දෙවි දේවතාවුන් වහන්සේලා කියන්නේ කවුද කියන එක තේරුම් අරගන්න ඕනේ. දිවි ලෝකේ යන්නේ කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. කවුද දිවි ලෝකේ යන්නේ? මේ එම්බසියෙන්ම තමයි යන්නේ. මේ එම්බසියෙන් තමයි යන්නේ. මේ උපෝසත සීලේ සමාදන් වෙන සදහැතිපර උපාසකම්මල පියවරු දාන ආදී මහා පින්කම් කරන සදහැති පින්නතෝ කවුද යන්නේ කොහෙටද යන්නේ? දිවි ලෝකෙ. කොතනද විශ්වාස කරන්න පුළුවන් යනවද කියලා? විශ්වාස කරන්න පුළුවන්. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගත. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. මොකද්ද කියන්නේ? දානං දදන්තු සද්ධාය සද්ධාවෙන් යුතුව කර්මයේ කරම්ඵල විශ්වාසය ඇති කරගෙන තුනුරුවන් මුල් කරගෙන සද්ධාවෙන් දන් දෙන කෙනා. සද්ධාවෙන් යුතුව දන් පූජා කරන කෙනා. සද්ධාවෙන් යුතුව දන් දෙන කෙනා. ඊට පස්සේ සීලං රක්칸තු සබ්බදා. පොහොය ගිහි ජීවිතයේ තුල නිත්‍ය පන්සිල් පොහොය දවසට සමාදන් වෙන අටසිල් දසසිල් තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම තමන් ආරක්ෂා කරන ශික්ෂාපද සීලය සීලං රක්칸තු සබ්බදා සමදා සිල් ආරක්ෂා කරන සීලේ පීඨල සිල් සමාදන් වෙලා කටයුතු කරනවා. තුන්වෙනි එක මොකක්ද? භාවනා විරතාවන්තු ඉඩක් ලැබෙන හැම වෙලාවකම භාවනාව යෙදෙන කෙනා. සතියෙන් ඉඳගෙන කටයුතු කරන කෙනා. දැන් ඔය ඇත්ත මං වඩිනකොට මොනවද කරගන්නේ? අවංක උත්තරයක් දෙන්න බොරු කියන්න එපා. හෘද සාක්ෂිත එකග වෙන්න. දැන් මම වඩිනකොට ඔය ඇත්ත කර හිටියේ මොනවද බැලඳුවා. ඒකට අපි කියනවා අද දවසේ වචනේ පාවිච්චි කරන ගිලන්පස. එතකොට අද කරපු ක්‍රියාව හිත ගෙදර ගිහිල්ලා කළොත් මේ වෙලාවට ඒකට කියනවා අපි ප්ලේන්ටියක් ටී එකක් වැළඳුවද හෙට බිව්වා. හැබැයි අද වචනේ මොකද්ද? ප්ලේට් එක ගිලම් තේ එක කහට එක ගිලම්පස එක වුණා. ඒක මොකද කළේ අද?
බිව්වනේ වැළඳුවා. හරි. දැන් වළඳලා ඉවරනේ නේද? වළඳලා ඉවරයි. හෘද සාක්ෂිට එකවම කියන්නේ මම ගිලන්පස ටික වැළඳුවේ ප්‍රත්‍යවේක්ෂා කරලා. ගිලන්පස වළඳනවා කියන කාර්යයේදී අනිවාර්යයෙන්ම වළඳනවා කියන කාර්යයේදී ගිලන්පස කියන කාර්යයේදී ප්‍රත්‍යවේක්ෂාව අනිවාර්යෙන් කෙරෙන්න ඕන. ඔයත් ගිලන්පස වැළඳුවේ ප්‍රත්‍යවේක්ෂා කරලා. මේ හැමෝම කළාද? එතකොට කොහොමද ඒකේ ආශිර්වාදය Tamanට ලැබෙන්නේ, පූජිකරපෙට ලැබෙන්නේ, විශ්වයට ලැබෙන්නේ? මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව? දැන් බුදුහාමුදුරුව අපිට නම් පැවිදි අයට නම් ප්‍රත්‍යවේක්ෂාව දේශනා කළා තියෙන මේක මේ වඩන්න කියලා. හැබැයි ඔයන්ටත් තියෙන ප්‍රත්‍යවේක්ෂාව. මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව? ගිලන්පස ටික අතට ගත්තන් පස්සේ ඒක විතරක් නෙවෙයි හැම දෙයක් පිළිබඳව පොයේ දවසට විතරක් නෙවෙයි සිල් සමාදන් වෙච්ච දවසට විතරක් නෙවෙයි තමන්ගේ පරිහරණයට පාවිච්චියට එන හැම දෙයක්ම මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂණයට එකතු කරා. ප්‍රත්‍යවේක්ෂණයට එකතු කරා. මොකද්ද දැන් අද වලදපු ගිලන්පස ටික අරගත්තා. දැන් මේ ගිලන්පස කෝප්පේ ගත්තොත් අතට අරගෙන මොකද්ද සිහිපත් කරන්න තියෙන්නේ? කොච්චර දේවල් තියෙනවද සිහිපත් කරන්න. මේක ගත්තට පස්සේ ඉස්සෙල්ලම මේක ඇතුලේ තියෙනවා රස්නේ. එක්ක මේකට කොත්තමල් එක්කම නැත්තම් තේකොළ ටිකක් එකතු කරලා හදාගත්තු ටික. එතකොට නිකමට මේක දිහා බලාගෙන තප්පර ගානක් පිළිතුරේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කුමක්ද? මේ අමුද්‍රව්‍ය ටික මට මේ කෝපෙට ලබා දීපු තැන් ටික. වතුර දුන්නේ කොහෙන්ද? වතුර දුන්නේ කවුද මේකට වතුර බවට පරිවර්තනය කරන විශ්වය. මේක සෝබාදහම. මේ මහ පොළොව. එතකොට මේකේ තේ තියෙන තේ නම් මේකේ තියෙන තේ නම් තේ කාට ටික හදාගන්න තේ කොළ ටික දුන්නේ කොහෙන්ද? තේ ගහ දුන්නේ කොහෙන්ද? අවුවට වැස්සට තෙමි තෙමි ගහ හැදුනා. දැල්ල කඩාගෙන ඇවිල්ලා තේ කොළ බවට පරිවර්තනය කළා. අපි ලස්සට අනුභව කරනවා. එතකොට මේකට තේ කොළ ටික දුන්නේ කවුද? එතකොට මේකට සීනි ටික දුන්නේ කවුද? තොර මේ කෝපේ මේ හදන්න මේ අමුද්‍රව්‍ය ටික හදන්න දුන්නේ විශ්වයෙන් දුන්නේ දායාද මොනවද? මේ කෝපේ කවුද හැදුවේ? මිනිස්සෙක් වෙන්න පුළුවන්. මිනිස්සෙ වෙන්න පුළුවන් යන්ත්‍ර උපකරණ හැදුවේ. නමුත් මේ සියල්ල මේක නිෂ්පාදනය කරන මේ ද්‍රව්‍ය ටික දුන්නේ විශ්වය. මේ සෝබාදහම. මේ සියල්ල දුන්නේ සෝබාදහම. ඔයත් නිකමට මේ තේ කතට අරගෙන ප්‍රත්‍යවේක්ෂාවත් විශ්වයට කිරණක් නිකුත් කළාද? මේ ගිලන්පස ටික මේච්චර දේවල් එකතු වෙලා මේ කෝප්පෙට ගෙනල්ලා දුන්නේ දායාද කලේ ඉස්සෙල්ලම සෝබාදහම. එතකොට ඒ සෝබාදහමට මේ ගහකොළට අධිග්‍රහිත කවුද ඉන්නේ? ආකාසට්ඨාච බුම්මට්ටා. අන්න අහස පොළොට අධිග්‍රහිත කවුද ඉන්නේ? දෙවි දේවතාන් වහන්සේලා. අහසට අධිග්‍රහිත දෙවි දේවතාන් වහන්සේලා මොනවද අපිට දෙන දායාද? කලට වෙලාවට වැස්ස ලබා දෙන වැස්ස වලහක දෙවි. කලට වෙලාවට වැස්ස ලබා දෙනවා. වැස්ස දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ତොර මේ මහ පොළොවට අධිග්‍රහිත භූමාටු දෙවියන් වහන්සේලා මහී කාන්තාව මේ කට රකින්න දෙවියෝ මේ හැම දෙවි කෙනෙක්ම අපිට දෙන ආශිර්වාද මොකක්ද? මේ සරුසාරවත් මේ සියල්ල අපිට දායාද කරනවා. මේවා හදලා දෙනවා, වඩලා දෙනවා, පෝෂණය කළා දෙනවා, ආරක්ෂා කළා දෙනවා. එහෙනම් අපි මේක පාවිච්චිට ගන්න ඉස්සෙල්ලා ඒවට අධිග්‍රහිත සියලුම විශ්වයට අධිග්‍රහිත සියලු දෙවි දේවතාන් වහන්සේට පින් සිද්ධ වේවා. ගහකොළට පින් සිද්ධ වේවා. මේවා හදපු වඩපු මහන්සි වෙච්ච එකතු මේ දහඩිය හෙලපු හැම දෙනාට පින් සිද්ධ වේවා. මගේ දෝතට මේ ගිලන්පස ගැන මොහොත දක්වා මේව ගිලන්පස ටික අද හදන්න මේ පූජා කරන්න එකතු වෙච්ච ඒ සියලු දෙනාට පින් සිද්ධ වේවා. ගිලන්පස ටික පූජා කරපු හැම දෙනාගේම යම් ප්‍රාර්ථනාවක් වේද මියගේ පැයට පින් අයිති වේවා. ඒ අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කළ ඉවර වෙලා අන්තිමට තමයි පින්නතොනේ තමන් ගැන හිතන්න තියෙන්නේ. තමන් ගැන හිතන්න තියෙන්නේ මේ ටික ගත්ත ගමන් ගුඩු ගාලා බීගෙන යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේක අරගෙන හිතන්න ඕන මේ ගිලන්පස ටික මම අනුභව කරනවා මට මේකෙන් උත්තේජනයක් ඇති වෙනවා. ශරීරයට මොකක් හෝ දෙයක් ඇති වෙනව නේද? නිරෝගී සම්පත්තියට හරි නේද? සීනි ටික කොලෙස්ටරෝල් සීනි ටික වැඩි වෙන්න හරි නේද?
මොනාරි වෙනවනේ. ඒතර මේ ටික ගත්තට අනුභව කරනකොට හිතන්න ඕන මම මේ ගිලම්පස ටික මේ කොත්තමල් ටික බොනවනම් මම මේ අනුභව කරන මේ කොත්තමල් ටික මේ තේ ටික තුලින් මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මට තව තවත් අද දවසේ නම් නිନ୍ଦ නොයා වැඩි වැඩියෙන් භාවනා කරන්න වැඩි වැඩියෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට මේ ගිලම්පස දාණය මේ ගිලම්පස ටික සත්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අනුභව කරන්න ඕනේ. දැන් ඔහොම ගියාම ගිලම්පස ටික පැත්තකින් තියනකොට පින්නතුණි දවල් දානේ වළඳපු වෙලාවේ කරපු ටික අහන්න ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා පින්නතුණි ප්‍රත්‍යවේක්ෂණේ තියෙන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂණේ තියෙන්න ඕනේ. දැන් ඔයත් නිකමට බලන්න දැන් පියවිය හැරින්න බලන්න පියවියෙන් බලන්න මම මේ කියනකන් දැක්කද ඇස්පිල්ලම් ගහනවා මම සිහි කරනකන් ඔයත් දැක්කද ඇස්පිල්ලම් ගහනවා දැකපු අය අතුස්සන බලන්න ආඳුරු කියන්නේ ඉස්සෙල්ලා මම දන්නවා ඇස්පිල්ලම් ගහනවා මම දැක්කා ඇස්පිල්ලම් වදින ස්වභාවය මම ගණන් කරන බෑනේ ඊතර වැඩි ප්‍රමාණයක් මම ඇස්පිල්ලම් ගහනවා දැක්ක මට පේනවා ඇස්පිල්ලම් ගහනවා මගේ අතපය ක්‍රියාත්මක වෙනවා මේ ස්පර්ශ වෙනවා ඇතිල්ලෙනවා මට දැනුණා මට වාතයක් හරි එහෙම නැත්නම් වාත සමුත්ථාන කියලා වාතයක් හරි අමාරුවක් හරි දෝෂයක් හරි ශරීරය ඇති වුණාම මගේ මේ පිටකොන් දාගෙන ගියා ඉරිතලාගෙන ගියා මට ඒක දැනුණා මම මේ හුස්ම ගන්න මේ වට පිටා විතරක් නෙමෙයි මුළු මහත් වටේම තියෙන ගස්කොළන් නිසා මේක සම්පූර්ණ කවර් කරලා වහලා තිබ්බනම් වාතය ඇතුළට එන්න බැරි වෙන මට හුස්ම ටික ගන්න බෑ මම දන්නවා හුස්ම ගන්නවා ඉහළ පහළ දානවා ඒ මම ජීවත් වෙන්නේ මේ ගහකොළ නිසා දැක්කද පේනවද ඒ නිසා පින්නතර මේව දකින්නේ නැතුව මේ ධර්ම මාර්ගයේ තුල ධර්මය අවබෝධ කරගෙන ගමන යන්න බෑ ධර්මය අවබෝධ කරගන්න නම් පින්නතර මේ තුල ජීවත් වෙන්න ඕන කදිම නිදර්ශනය තමයි මහ බෝසතාණන් වහන්සේ පින්නතුනි අන්තිම වෙලාවේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේ දෙවි බබුන් පවා වට කරගෙන සාදුනාද පවත්වෙන් ඉඳලා අන්තිම වෙලාවේ දසමාර සේනාව මාර රජුරු වසවර්ති මාරයා එක්ක එනකොට දෙවි බබුන් මොකද උනේ දෙවි බබුන් පවා පින්නතුනි පලා ගියා දෙවි බබුන් පවා පලා ගියා දැඩිමුණ්ඩ දේවතන් වහන්සේ බෝධියට මුවා වෙලා හැංගිලා හිටිය කියලා සඳහන් කරනවා එතකොට දෙවි බඹුන් බව පලා ගියා කවුරුවත් නැහැ තමන්ගේ පිරිස අරගෙන දසමාර සේනාව වෙilla නවවිධ වරුසා ඇති කරලා බෝසතාණන් වහන්සේ බිය ගන්නවා මල් වරුසාසේ පිළිගත්තා සියල්ල අභිභව අන්තිම බැරිමතන දසවර්ති මාරයා භාගතුන් වහන්සේගෙන් මේ සිද්ධා බුදු වෙලත් නැහැ නේද මේ සිද්ධාර්ථ කුමාරයෙක්ගෙන් අහන්නේ මොකද්ද දැන් ඔය වද්‍රාසනේ නැගිටලා ඵලයක්. ඔය වද්‍රාසනේ උඹේ නෙවෙයි මගේ. ගර්ජනා කරනකොට බෝසතාණන් වහන්සේට සාක්ෂි පෙන්නව දසමාර සේනාව දිගුරුම් දීලා කෑ ගහනවා. ඔය අපේ වසවර්ති මාරයේ ආසනේ. කෑ ගහලා කියනවා. ගර්ජනා කළ කෑ ගහලා කියනොත් පේනවා. ඒතර තවත් ඉතින් කවුද සාක්ෂි දරන්නේ බෝසතාණන් වහන්සේට කියනවා මේ වද්‍රාසනේ උඹේ නම් ඔබට සාක්ෂි පෙන්වන්න පුළුවන් නම් පෙන්න කවුද ඉන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා වෙන සාක්ෂි පෙන්වන්න කිව්වද කවුරුවත් නැහැ එහෙනම් කවුද සාක්ෂි දෙන්නේ දකුණු හස්තේ පින්නතුනේ මේ ඔබ හැම කෙනෙක්ගේම මේ දකුණේ තියෙන මේ මැදගින්න බලය කොච්චරද කියන එක ඔයත් නිකමට හිතලා බලන්න සෑම කෙනෙක්ගේම දකුණු හස්තයේ තියෙන බැඳගිල්ල තියෙන බලය කොච්චරද කියලා බලන්න. භාගතුන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ අඩවන්නෝ දෙනතින් පින්නතුනේ කොහෙද බලාගත්තේ? පපුව ගැහි බලාගෙන හිටියද? පපුව ගැහි බලාගෙන අඩවන්නෝ දෙනතින් පින්නතුනේ මෙහෙම බලාගෙන හිටිය පොළොව දිහා. පොළොව දෙස බලාගෙන අදිෂ්ඨානයක් කරනවා. මොකද අදිෂ්ඨානය? सारा संख्य कल्प लक्ष्य पारमीदम पुरमिं दस पारमीदम पुरमिं दस पारमिता त्रिविधाकारणे पूर्णे करमिं बुद्धबा वेनुविं මෙච්චර කාලයක් මම සසරේ ඉපදුනා සත්‍යනම් ජීවිත පරිත්‍යාග කළා සත්‍යනම් ඉස්මස්ලේ මගේ මේ ශරීරේ දන් දුන්න සත්‍යනම්
අනේක විද දුක් විඳින මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි අනේක විද දුක් විඳින ලෝක සත්වයා කෙරෙහිම පතල මහා කරුණාවෙන් බුදු බව ප්‍රාර්ථනා කළ සත්‍ය නම් අලියොමලෝ කෙලපිඩක්සේ බුදුවරු 24 නමක් හමු වුණාන විවරණ ගත්තනේ. එතකොට දීපංකර බුදුහාමුදුරුවන්ගේ එක බුදු සතර පද ගාථාවේ එක බුදු බණ පදයේ තප්පර ගානයි ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න අහන්න තිබුණේ. ඇහුවනම් අවබෝධ කරගත්තා නම් පින්නතුනේ සම්පූර්ණ මෙවලම නිවන එහෙම පැත්තකින් තියලා පසේ බුදු බව පැත්තකින් තියලා බුදු බව වෙනුවෙන්ම විවරණ අරගෙන බුදුරජාණන් වහන්සේලා විතරක් 24 නමක්ම හමු වෙලා මේ සසර කිදවුවට බැසගත්තා බුදු බව වෙනුවෙන්ම සත්‍යක්‍රියා කළා. මොකද්ද මේ මම කරපු කැපකිරීම සත්‍ය නම් මේ අහස පොළව මේ ගහකොළ මට සාක්ෂි දරන්න කියලා දකුණු හස්තයේ බිමට දිගු කළේ. කොහෙද දකුණු හස්තයේ බිමට දිගු කළා මේ මැදගෙල්ල පින්නතුනේ බිම ස්පර්ශ කළේ. මේ දකුණු හස්තයේ මැදගෙල්ල බිම ස්පර්ශ කරනකොට මෙහි කත රකින්න කවුද? මහි කාන්තාවට මේ කත රකින්න දෙවියන්ට දරන්න බැරි වුණා මේ පින්නතුනේ මේ සත්‍යක්‍රියාව. මහි කාන්තාවට මේක දරන්න බැරි වුණා. ඇයි මේ සියල්ල විනිවිදව පේනවා සත්‍යක්මයි. ඒ නිසා මහ පොළොව දෙදරන්න පටන් ගත්තා. මහ පොළොව දෙදරන්න පටන් ගත්තා. වසවර්ති මරු ඇතුළු මාර සේනාව සීසීකඩ පලා ගියා දිව ගියා බය වෙලා. දැන් පින්නතුනේ මල් වරුසාව පිච්ච මල් වරුසාව සුවඳ පැන් වරුසාව සබා දහමේ ආශ්චර්යය මවාපාමින් පින්නතුනේ භාගතුන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්වය බුද්ධ රාජ්‍යයට පත් වෙන පින්බර මොහොතට ලං වෙනකොට දෙවි බබුන් මොකද කළේ? සාදු සාදු කීකේ ජයෝ මොනින්දස්ස සුබෝධි මූලය අහෝසි මාරස්ස පරාජය උදං අනාන වර්ණා කර කර වටේට වට කරගත්තා. දැන් පින්තුනේ මෙතන අපේ ජීවිතේට කොච්චර දේවල් කියලා තියෙනවා. අපිට කෙලවෙනකොට ඥාතින් අයින් වෙන එක අහන්න දෙයක්ද? අසතුට වෙන්න ඕනද කෙලවෙනකොට අයින් වුණාට? හරියනකොට ලං වෙනකොට උදං අනාන ලං වෙනකොට අපි අමුතුවෙන් අමුතු දෙයක් හිතන්න දෙයක් තියෙනවා. මෙතන පින්නතුනේ අපේ ජීවිතේට කොච්චර දේවල් කියා දෙනවද? සිද්ධාර්ථ බෝධිසත්වයේ බුදු වෙන වෙලාවේ මාර සේනාව වෙනකොට දෙවි බඹුන් පලා ගියා. බුදු වුණාට පස්සේ සාදු කී වැඳගෙන මල් වරුසා පැන් ඉහෙගෙන ඇවිල්ලා වර්ණනා කරනකොට බෝධිසත්වය එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දෙවියන්ට බමුණන්ට බයින්න ගියාද? ඵලයල්ලා එන්න තොපි එක එකත් අන්තිම වෙලාව හිටියේනේ. මං අසරණ වෙලා අන්ත කෙල වෙලා හිටපු වෙලාවේ එකක් හිටියේ නෑ තොපි ඔක්කොම ගිහලා දැන් එනවා මං බුදු වුණාට පස්සේ මේ සාදු කියන්නේ නේද? වර්ණනා කරා. දැන් අපි කොච්චර එහෙම කියනවද? කෙල වෙච්ච වෙලාවේ කවුරුවත් නේ හරි ගියාම තොපි ඔක්කොම එන්නේ දැන්. අපි කොච්චර බනිනවද? හැබැයි මෙතනින් අපිට කොච්චර දේවල් උපේක්ෂාවෙන් ගන්න දේවල් කොච්චර එතන තියෙනවද? අපිට උපේක්ෂාවෙන් හිතනකොට කොච්චර දේවල් එතන තියෙනවද? මේ බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ ඒ වෙච්ච සිදුවීම් තුළ අපේ ජීවිතේට කොච්චර දේවල් ගත යුතු දේවල් තියෙනවද? ඒ නිසා පිළිතුරු උපේක්ෂාවෙන් හැම දෙයක්ම අපි මුහුණ දෙන්න ඕන. අපිට යමක් කමක් තියෙනකොට මිනිස්සුන් තරම් අපි ළඟ ඉන්න පුළුවන්. නැති වෙනකොට අයින් වෙන්න පුළුවන්. හැබැයි අපි පින්නතේ පුළුවන්කම තියෙන්න ඕන අපේ ජීවිතවල ඕනෑම කෙනෙකුට සත්‍යයක් ආධ්‍යාත්මික සත්‍යයක් තියෙන්න ඕන. ආධ්‍යාත්මික සත්‍යයක් තමයි ළඟ කොට නැගිලා තියෙන්න ඕන. මොකක්ද ආධ්‍යාත්මික සත්‍යය? සත්‍ය සම්පජාන්නේ තුල යෝනිසෝ මනසිකාරයේ තුල ඔබ ජීවිතය ගත කරන හැම වෙලාවකම ඔබ කරන කියන දේ සතියෙන් ඒ දෙස බලාගෙන තමන් කරන හැම දෙයක්ම ප්‍රත්‍යවේක්ෂණයට ලක් කරමින් එදිනෙදා ජීවිතයේ සජීවීව ජීවත් වෙන එක. සජීවීව ජීවත් වෙන්න. සජීවීව ඇවිදින්න. සජීවීව ඇදට යන්න. සජීවීව කන්න. කන දෙයට සජීව ප්‍රත්‍යවේක්ෂා කරන්න. වතුර ටික නාන්න ඇලකට දොලකට බහිද්දී ඇලට දොලට ඒ වතුර ටිකට පින් දෙන්න. ආශිර්වාද ලබන්න. ඇඳට යනකොට ඇඳට ගිහිල්ලා නිදා ගන්නකොට සජීවීව නිදා ගන්න. ඇඳට ගිහිල්ලා නිදාගෙන ගමන් ආනාපාන සතිය කරන්න බැරි. ආනාපාන සති භාවනාව කරන්න බැරි. නිකන් ඉන්න හැම වෙලාවෙම කොයිතරම් වැඩ තියෙනවද අපිට කරන්න. කොච්චර තියෙනවද? මේ කරන හැම දෙයකම ඵලය මොකක්ද?
තමන්ගේ ආධ්‍යාත්මික සත්‍ය පින්නතුනේ එක හොඳම නිදර්ශන කතාව මම ඇත්තන්ට කියන්න. වැල් 4ක් පින්නතුනේ ඔපරේෂන් කරන්න ඕන කියලා වැල් 4ක් බ්ලොක් කියලා එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කරලා මාව ඔපරේෂන් කරන්න ගත්තා. මම බුදුගුණ සත්‍යක්‍රියාව කළා. නවරහදී බුදුගුණ 108 වාරයක් සත්‍යක්‍රියා කළා. මට ඔපරේෂන් කරන්න ලැබෙන්න එපා. බුදුගුණ සත්‍ය බලයෙන් මම සෝපත් වේවා. මට ඔපරේෂන් කරන්න ලැබෙන්න එපා. ඔපරේෂන් කරන්න ලැබෙන්න එපා. මට ලෙඩක් නැහැ. මම ඔපරේෂන් කරන්න ලැබෙන්න එපා කියලා. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කළාම එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයෙන් ඔප්පු කළා. 101 75 1 55 එකක් 60යි ඔපරේෂන් කරන්න ඕනේ කියලා. ඔපරේෂන් කරන්න මාව ගත්තා. පළවෙනි දවසේ ගත්තා ලැහත් වෙලා හිටියා. අන්තිමට හවස 4-5 වෙනකන් හිටියා. ඒ වෙලේ අරගෙන ඉවරයි ඊළඟ දවසේ කිව්වා. ඊළඟ දවසේ ගත්ත එදත් පින්තුනේ අන්තිමට තමයි ගත්තේ. අර දේවල් අයද මුස්ලිම් අයද ඔක්කොම ටික ගත්තා. අරගෙන මම තමයි අන්තිමට ගත්තේ. මම දොස් කිව්වා අතන හිටපු අයට ස්වාමින්වහන්සේ නමක් හින්දාද අන්තිමට ගත්තේ කියලා. හාමුදුරුවෝ හින්දාද අන්තිමට ගත්තේ කියලා. මම යනකොට විශේෂඥ වෛද්‍යවරයා අර ඔපරේෂන් තියර් එකෙන් එළියට ඇවිල්ලා බංකුවක් උඩ ඩෙස් එකක් උඩ වාඩිලා ඉන්නවා. කකුලක් දාගෙන. නැගිට මම යනකොට නැගිටලා කියනවා ස්වාමින්වහන්සේගේ වයස කීයද? මට ඒ වෙනකොට මම හිතන්නේ 39ක් හරි 38ක් හරි. ස්වාමින්වහන්සේගේ වයස කීයද? මම කොහේ ගාන. ඔබ වහන්සේ මේ ඔපරේෂන් කළත් ලෙඩෙක් නොකළත් ලෙඩෙක්. හැබැයි මම ඔබ වහන්සේට මේක අනුමත කරන්නේ නැහැ කරන්නේ. ඔබ වහන්සේ වෛද්‍ය රිපෝට් බැලුවා. මම හිතන්නේ නැහැ මේක ඔබ වහන්සේට කරන්න ඕන කියලා. මොකද කොරෝනා සීසන් එකේ කොරෝනා හැදුනට පස්සේ ඇතිවෙන heart attack සම්බන්ධයෙන් ඒ වෛරසය ඇගේ තියෙනකොට ඇති වෙන heart attack මම පිළිගන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ මාස 6කින් එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක SIS ECG කරලා එන්න මාස 6කින් එන මම එවෙල කිව්වොත් කරන්න ඊට පහුදා මම කරනවා. මම SIS ECG කරන්න ගියෙත් නෑ. දුන්නු බෙහෙත් කිනික් වලින් දෙන බෙහෙත් ඔක්කොම නතර කළා. මම සත්‍යක්‍රියා කළා. බුදුගුණ සත්‍ය බලයෙන් මම සෝපත් වේවා කියලා. බුදුගුණ සත්‍ය බලයෙන් මම සෝපත් වේවා කියලා සත්‍යක්‍රියා බෙහෙත් පැත්තකින් තිබ්බා. SIS ECG එක කරන්න ගියේ මම කොහෙටද වැඩි පිටි කන්ද නැක්කා. දෙවෙනි SIS ECG එක කළේ සිරිපාදේ නැක්කා. මම බැලුවා සිරිපාදේ යනකොට පඩි කීයක්ද නේ? ඉර වෙන්න බෑ නේ. කොහෙවත් ඉර උනේ නැහැ. එතකොට මේ කතා කරන මම ඔය එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කරලා කොහොමද ඉන්නකොට මේ මගේ එන්ජිම 6 පාරක් විනාඩි 5ක් 10ක් ඇතුළත මේ එන්ජිම ස්ටාර්ට් වෙනවා නතර වෙනවා ස්ටාර්ට් වෙනවා නතර වෙනවා 6 පාරක්. එතකොට කුමක්ද සත්‍යක්‍රියාව? ඒ නිසා පිළිතුරේ බුදු ගුණේ තරම් ඖෂධයක් මේ විශ්වයේ නැහැ. බුදු ගුණේ තරම් ඖෂධයක් නැහැ. ඒ තමයි සත්‍යක්‍රියාව. මම බුදු ගුණ සත්‍යක්‍රියාවෙන් සූපත් වෙනවා. දැන් අවුරුදු 44 38 වගේ මම එහෙම උනේ. දැන් අවුරුදු කීයක්ද බෙහෙත් බොන්නේ? බෙහෙත් නවත්තලා. එතකොට කොහොමද මම සූපත් වෙන්නේ? ඒ නිසා පින්නතුනේ මේ ඖෂධයක් මේ ධර්මයේ. මේ ඖෂධයක් මට ඔබට ලැබිච්ච තුනුරුවක්. මේ තුනුරුවන් ඖෂධයක්. සර්ව ආරක්ෂාවක්. ඒකේ ප්‍රයෝජනය අරගෙන මනුස්ස ලෝකෙන් සමුගෙන යන්න. මනුස්ස ලෝකෙන් සමුගෙන යන්න මේ ලැබිච්ච ඖෂධය භාගතුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය පරිහරණය කරන්න, පාවිච්චි කරන්න, භාවිතා කරන්න. පරිහරණය කරන්න, පාවිච්චි කරන්න, භාවිතා කරන්න. ඒ තරම් ඖෂධයක් පින්නතුනේ නෑ තවත් ලෝකෙක. ඒ නිසා පින්නතුනේ තුනුරුවන් තියෙන ඇසුරු නිසුරු කරන්න. ධර්මයේ තියෙන ඇසුරු නිසුරු කරන්න. භාගතුන් වහන්සේ තිබෙන්නේ දැක දැක වැඳ වැඳ යන්න නෙවෙයි ඇසුරු නිසුරු කරන්න භාවිතා කරන්න. ඇයි අපි මේ සංසාරේ මේ ලද මනුස්ස ජීවිතයේ කොතනක හරි ආයි ගැරවිලා උපදී මේක කොච්චර නම් තියනවද මේකේ තමන්ගේ නම ඉන්නේ. තොර මේ නම් ටික මෙහෙම යටට යනකොට උඩ තියෙන නම් කාගේද? උඩ තියෙන නම් ලියලා නැහැ තාම. කාගේ නම්ද ලියන්න අපේ. උඩට තියෙන අපේ නම් ටික ලියන්න. හැබැයි උඩ ටික නම් ටික ලියනකොට මේ ඉන්න මේ පුංචි දුව පුතා
මේ නම් ටික හලනවා. අපේ නම් ටික උඩට එනවා. මේ දූල පුතාලගෙන් පස්සේ අයින් වෙලා යනවා. ඇන්ටික් වෙලා යනවා. ගෙදර අපේ ආච්චිගේ ෆොටෝ කාලයක් යනකොට අයින්. ඒ වගේ මේ නම් දන්න කෙනෙක්වත් නැති වෙලා යනවා. ඒ නිසා පින්නතුනේ පරම්පරා දෙකයි උපරිම තුනයි. අපිව මතකවත් නැති කෙනෙක් අනාගතේ එකතු වෙනවා. තුන්වෙනි පරම්පරාව දැකලවත් නැහැ. අපිට පින් දෙන්නේ කවුද? ආත්මතු පරම්පරාව ගැන අනුකම්පාව ඇති කරලා මෛත්‍රී කරුණාව ඇති කරගෙන මතකයේ ඇති නැති මානමේ මේගේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ මතකයේ ඇති නැති මේගේ හැම දිනාට පින් සිද්ධ වේවා කියලා හිතේ කරුණාවක් මෛත්‍රියක් ඇති වෙච්ච කෙනෙක් දෙන පිනක් යන්තම් බෝනස් එකක් විදිහට හරි ඔටෝ ඇවිල්ලා වදින්න පුළුවන්. ඈ